සෙලදනම අයිබෝන් කියලා පිළිගන්නවා. SL Geek එකකින් ඔයගොල්ලෝ තේරෙන තවත් වීඩියෝ එකකට. ඉතින් Clash of Clans කරන හතර දෙවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් කලින් වීඩියෝ එක හදුවේ බග් එකක් ගැන. ඒ වගේම දෙවෙනි වීඩියෝ හදන්නේ බග් එකක් ගැන. ඉතින් මේ Clash of Clans ගේම් එකේ පළවෙනි බග් එක මම ඔයගොල්ලෝ ඉතාමත් මීට දින කිහිපයකට පෙර ඉතාමත් ඉක්මනින් ඔයගොල්ලෝ ගෙනාවා. ඉතින් මේ බග් එකේදී ඇත්තටම අපි මේකෙදි කියලා දුන්නේ කොහොමද ඕනම ට්‍රූප් එකක් තප්පර 3ක් වගේ කෙටි කාලයක් තුළ ට්‍රේන් කරන්න කියලා. ඉතින් මෙන්න මේ දෙවෙනියට ඇවිල්ලා තිනවා තව බග් එකක්. ඉතින් මේකින ට්‍රේනින් වලට සම්බන්ධ බග් එකක් තමයි. ඉතින් මොකද මේ බග් එක කියලා අපි බලමු. ඉතින් මොකද මේ නැවත Clash of Clans ටීම් එකට, ඒ කියන්නේ Supercell එකට වැරදුණු තැන මොකද්ද කියලා බලමු. ඉතින් ටික ප්‍රතිසින්න SL Geeks තමයි මේ වීඩියෝ පල්ලෙහා තියෙන subscribe කියලා බටන් මේ subscribe කියන බටන් එක ඔබ මේ වගේ මේ වීඩියෝ එක ඔයගොල්ලෝ නොදන්න යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම දිගටම ප්‍රතිසින්න SL Geeks තමයි අපේ Facebook page එකක් දාලා YouTube page subscribe කරලා අපිත් එක දෙන්න. අපි අපේ gaming review එක බග් එකේදී මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ කොහොමද තප්පර තුන වර්ම ට්‍රූප් එක ට්‍රේන් කරන්න කියලා. නමුත් Halloween update එකෙන් පස්සේ ඉතින් මේක නැතර වුණා. ඉතින් මේ Halloween update එකෙන් පස්සේ ඔයගොල්ලන්ට පේනදී ස්කේල් පම්ප්කින් එකක් මට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතන. ඉතින් කොහොම හරි මේකදී අපිට අලුතෙන් දේවල් තමයි මේ එක ජෙම් එකකින් බූස්ට් කරන්න පුළුවන් වුණා අපිට ස්පෙල්ස් එහෙම. ඊට අමතරව ඒ ස්පෙල් එක බූස්ට් කරද්දී ඩාර්ක් ස්පෙල් බැක් එකත් ඔටෝම බූස්ට් වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් තවත් මේ වෝර් බ්‍රේකර් සහ විච් මේ වගේ කට්ටියක වෙලාව අඩු වෙලා තියෙනවා. ඒ වගේම ස්කෙල්ටන් ට්‍රූප්ස් වලට ඉන්න ස්කෙල් ස්පෙල් එකෙත් හැදෙන වෙලාව අඩු වෙලා තියෙනවා. ඉතින් කොහොමද අද ගෙනාවු ට්‍රික් එකේ? එහෙම නැත්නම් අද ගෙනාවු බග් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් පහසුවෙන්ම ඕනම ට්‍රූප් එකක් එක ජෙම් එකකින් හදාගන්න අවශ්‍ය තරම්. ඒ කියන්නේ අපි කියන්නේ ෆුල් වෙනකම්ම එක ජෙම් එකකින් හදාගන්න. ඉතින් ගොඩක් සරලයි. අපි ටෙස්ට් කරන දැනටවත් මම මගේ ආමි කැම්ප් ඔක්කොම ෆුල් කරගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට පේනදී මේ විදිහට මම බාබිරස් දෙන්නෙකුත් හදාගන්න මොකද 210 වෙන්න. ඉතින් මේ විදිහට බාබිරස්ලා දෙන්නෙක් හදුනට පස්සේ මගේ ආමි කැම්ප්ස් ඔක්කොම ෆුල් වෙනවා. ඊට පස්සේ මම කරන වැඩේ අපිට ඕන ට්‍රූප් එක සිලෙක්ට් කරගන්න. ඉතින් මම මේකට ගන්නම් 20 මම දැනටත් 20 තමයි ඔක්කොම හදලා තියෙන්නේ. ඒක නිසා මම වෝල්ක්‍රික් කෙනෙක් ගන්නම්. ඉතින් මේ විදිහට අරගෙන මේක හැදෙන්න විනාඩි 1කමාරක් යනවා. ඉතින් මේ විනාඩි 1කමාර නම් වාඩි ඉවසන්න වෙනවා. ඉතින් මේ විනාඩි 1කමාරක් මේ වෝල්ක්‍රික් හැදෙනකන් අපි ඉමු. ඉතින් මේක හැදෙනකම් මට දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝගේ ගොඩ දෙනෙක් මගෙන් කලින් ආ බග් එකේදී ගොඩ දෙනෙක් කාලා තිබුණා මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඇත්තටම එහෙම වැඩ කරන්නේ නැත්නම් මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ උඩ ටයිටල් එකේ දන්නනවා ඔයගොල්ලන්ට වැඩ කරන්නේ නැහැ කියලා, not working කියලා. මම කලින් වීඩියෝ එකේ දාලා තියෙන හිම දැන් Halloween update එකෙන් පස්සේ වැඩ කරන්නේ නැති නිසා ඉතින් කොහොම හරි එහෙම නැතුණා මේ වීඩියෝ එකේ තියෙන විදියට අනිවාර්යයෙන්ම හරියටම ස්ටෙප්ස් ටික ඒ විදියටම කළොත් ඔයාලට මේ ඕනම ට්‍රූප් එකක් මම කියලා තියෙන විදියටම හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එක දැනටත් හොඳට වැඩ කරන. ඉතින් මේකත් ඉස්සරහට ෆික්ස් කරයි. ඉතින් මම සිංහලෙන් මේ වීඩියෝ හදන නිසා Supercell එකට මේ වීඩියෝ එකෙන් නම් හොයාගන්න විදියක් නැහැ. කොහොමද මට ඒ තරම් ලොකු views ප්‍රමාණයක් හම්බෙන්නේ නැති නිසා ඒ වුණාට අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටියට ඔයගොල්ලන්ට මේක දැනගන්න තමයි මේ වීඩියෝ ඔයගොල්ලෝ දෙගෙන ආවා. ඉතින් මේක මම හොයාගත්ත භාග්‍යයක් නෙමෙයි. මේක ඉන්ටර්නෙට් එකේ තිබිලා මට හම්බෙච්ච එකක්. කලින් ගත්ත ඒ වගේම තමයි. ඉතින් කොහොම හරි ඉතින් මේක ඔයගොල්ලෝ හිතගෙන තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් අපේ channel එක රටේ දැනටමත් 5000කට ආසන්න ප්‍රමාණයක් ඒ වුණාට subscribersලා ඉන්නවා. ඊට අමතරව 5000කට වැඩි fans-ලා අපිත් එක්ක වෙලා ඉන්න. ඉතින් 5000 කියන ලොකු ගාණ. ඇත්තට මේ වගේ කෙටි කාලයක් තුළ 5000 සීමාවට ලං වෙන්න හැකියම ගැන ඇත්තට මම සතුටු වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මේ දේ වෝල්ක් හැදලා ඉවර වෙනවා. ඉතින් තතපර 5යි තියෙන 4යි 3යි 2යි 1යි බින්ද. ඔයගොල්ලෝ පේනද මේක දැන් මෙයා අපේ ආමි කැම්ප්ස් වලට යන්නේ මොකද ඔක්කොම ෆුල් නිසා. ඊට පස්සේ මම ටිකක් වෙලා යන ට්‍රූප් එකක් ගෝලම් වගේ කෙනෙක්ව ගන්නවා. විනාඩි 10ක් යන හැදී. මෙයා ඉස්සරහට දාලා මම තියලා මගේ ආමි කැම්ප් ඔක්කොම ඉවර ආමි කැම්ප් එකේ ඉන්න ඔක්කොම ට්‍රූප්ස් ටික ඉවර කරලා දානවා. ඉතින් මට හම් වෙනවා මම ගහනවා දානවා මේ බේස් එකට. දිනන් නෙමෙයි නිකන් ගහන්නේ. මම මේ විදිහට මගේ ඔක්කොම ට්‍රූප්ස් ටික ඉවර කරලා දැම්මා. ඔයගොල්ලෝ පේනදී ට්‍රූප්ස් ඔක්කොම දැන් හිස්සලා තියෙන ආමි කැම්ප්ස් වල අපි මම මගේ ට්‍රූප්ස් ඔක්කොම ඉවර කරලා දැම්මා. මම මේ හම්බිච්ච ඇටැක් එක ගේ ලූට්ස් නැති. ඊට පස්සේ ඔයගොල්ලන්ට දැන් පේනදී තාමත් මේ ගෝලම් හැදෙදී ඉන්නේ. මම ගෝලම් දාන්න හේතුව තමයි මේ ගෝලම් විනාඩි 10ක් යනවා දෙන්නේ. ඒ අතරතුරදී අපිට ඇටැක් එකක් ගහලා ඉන්න හොඳටම වෙලාව ඇති. ඊට පස්සේ මම මේ විදිහට බෝල් බ්‍රේකර්ස්ලා දෙන්නෙක් දානවා. දැන්ම මම මෙයාව අයින් කරන්නේ නැහැ. මොකද හේතුව එයාව අයින් කරොත් මේ ඉන්න බෝල් ක්‍රීන් හැදිලා ඉවර නිසා අපේ ආමි කැම්ප්ස් වලට යන නිසා මම මේ විදිහට මෙහෙම ඉස්සරහට මේක ආව අදිනවා. ඉතින් එයා හැදෙන්න කලින් මෙන්න මෙයා අයින් කරලා දාලා එක ජෙම් එකක් ඉල්ලනවා. මේ එක ජෙම් එක දෙනවා. දුන්න ගමන් ඕගොල්ලන්ට පේනවාදී ඔක්කොම ආමි කැම්ප්ස් ෆුල් වෙලා මෙන්න මේ විදිහට වෝල් ක්‍රීස්ලා අපේ බේස් කැම්ප්ස් වලට මේ විදිහට එනවා. ඉතින් ඔයගොල්ලෝ මැදි 204ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් 204ක් කියන්නේ මේ වෝල් ක්‍රීස්ලා 25ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෝල් ක්‍රීස්ලා 25ක් කියන එක වෝල් කෙනෙක්ගේ 8ක් අවශ්‍යයි.
ඉතින් තව එක්කෙනෙක්ට එන්න ඉඩක් නැහැ ඔයගොල්ලෝ පේනවාදී. ඉතින් ඕගොල්ලන්ගේ ආමි කැම්ප් එකට ගැලපෙන්න අනිවාර්ය වෝල් බ්‍රේකර්ස්ලා දෙන්නෙක්ට ඉඩ යනවා. ඒ කියන්නේ ස්පේස් එක 4ක් යනවා. ඊට අමතරව ඉතුරු ඔක්කොම ඉඩ ටික ඔයාලට පුළුවන් වෝල් බ්‍රේකර්ස්ලාගේ පුරව ගන්න. ඉතින් මේ පාර මම 20 කෙනෙක්ව සිලෙක්ට් කරනවා. ඊට කලින් මගේ ආමි කැම්ප් එක 204 නිසා මම බාබේරන්ලා 6 දෙනෙක්ව දාලා මේක ට්‍රේන් වෙන්න දාලා ඉවර කරගත්තා. ඊට පස්සේ මම දැන් 20 කෙනෙක් හැදෙන්න දානවා. ඉතින් 20 කෙනෙක් හැදෙන්න යන තප්පර 30යි. ඉතින් අපි 20 හැදෙන්න ගනිමු තප්පර 30. ඉතින් ඒ වගේ මතක් කරනවා මේ වගේ වීඩියෝස් කියන දැනගන්න අපි මේ ඉතින් අපි YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේ මේ වීඩියෝ එක like කරන්න ඕගොල්ලෝ නොදන්න යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලෝ මොනවා හරි පස්සේ දෙනවා පල්ලා තියෙන comment section එකේ අපිට ඒව එවන්න. ඉතින් මේ විදිහට 20 හැදිලා අවසන් වෙනවා. ඊට පස්සේ මම කලින් විදිහටම ගෝලම් කෙනෙක් හැදෙන්න දානවා. ඉතින් මේ විදිහට ගෝලම් හැදෙයි. ඉතින් මම මේ ගෝලම මේ විදිහට ඉස්සරහට දානවා හැදෙන්න තවත් ලේසි වෙන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේක ක්ලෝස් කරලා යනවා. ඇත්තටම ගෝලම් ඉස්සරහට දාන්නේ මොකද නැත්තම් මේ ආමි කැම්ප් හිස්ටිච් එක මේ 20 ආමි කැම්ප් එකට යන නිසා. ඉතින් අපිට මේ වෝල් ක්‍රේස්ලා ඉන්නවා. ඉතින් වෝල් ක්‍රේ ඇටැක් එකක් අපිට ගහන්න පුළුවන් මේ පාර. මේ විදිහට මම රැන්ඩම්ලි බේස් එක සිලෙක්ට් කරගත්තා. දැන් මේ විදිහට මගේ වෝල් ක්‍රේස්ලා ටික ඔක්කොමලා මෙහෙම අතාරිනවා. මට අවශ්‍යතාවය තියෙන්නේ මේක ඉවර කරගන්න විතරයි. ඔයගලන්ට ආමි කැම්ප් හිස් කරලා පෙන්නන්න. ඉතින් වෝල් ක්‍රේ ඇටැක් එකක් කියන්නේ ගොඩක් පවර්ෆුල් ඇටැක් එකක්. ඉතින් ඔයගලන්ට මම මේ ස්පෙල්ස් මුකුත් නැතුව බාබේරෙන් ඉන්න නොදා මේ කරන්නේ. ඒ ඔයගලන්ට ලීග් වලට අප් වෙන කෙනෙක් නම් මට ගොඩක් මේ ඇටැක්ස් ගොඩක් ප්‍රයෝජනවත් වෙන වගේ නිකන් ගහපු නිසා මම මේක අනිස්ටා ගත්තේ. ඉතින් කොහොමද මම මේ විදිහට ගිහිල්ලා දැන් මගේ ඔක්කොම ආමි කැම්ප් සීට් 0.0යි. කොහොම හරි දැන් මම ගිහිල්ලා බැලුවොත් අර විදිහටම ගෝල්ම හැදේ තියෙන්නේ. ඉතින් මම මෙතනදී වෝල් බ්‍රේකර්ස්ලා දෙන්නෙක්ව දානවා. ඒ දෙන්නා මේ ඉස්සරහට ගන්නවා. දැන් මෙන්න මේ ගෝලම් හැදෙන එක නැවතුණා. මෙයාව කැන්සල් කරා. මේ දෙන්නම මයික ජිම් ඇදලා හදනවා. ඉතින් දැන් අපි බැලුවොත් ඔයගොල්ලන්ට පෙනේ ආයි අපේ ආමි කැම්ප් ෆුල් වෙලා තියෙනවා 20 ලාගෙන්. ඉතින් මේ විදිහට 20 ලා 208කට හරියන්න ඇවිල්ලා තියෙනවා 51 දෙනෙක්. ඉතින් 20 ලා 51ක් කියන්නේ ගොඩක් පවර්ෆුල් ඇටැක් එකක්. ඉතින් ඔයගොල්ලන්ට ගහලා බලන්න පුළුවන් කොහොම වේද කියලා මම ඔයගොල්ලන්ට කලින් පෙන්නුවා. ඉතින් මේ විදිහට තමයි ඕනම ප්‍රමාණය එක ජෙම් එකකින් හදාගන්න. ඉතින් 208ට වඩා හදාගන්න විදිහක් නැහැ. මොකද හේතුව අපේ කැම්ප්ස් වල ඉඩ නැති නිසා. ඉතින් ඕගොල්ලන්ගේ කැම්ප් ෆුල් වෙන්න ඕගොල්ලන් හදාගන්න පුළුවන් එක ජෙම් එකක් විතරයි වැය වෙන්නේ සහ පළවෙනි එක ට්‍රූප් කෙනෙක් හැදෙන්න යන වෙලාව විතරයි යන්නේ. ඉතින් මේක තමයි Clash of Clans වල අලුත්ම බග් එක. ඉතින් ඔයගොල්ලෝ මේක පාවිච්චි කරලා ඉතාම පහසුවෙන් ට්‍රූප්ස් එක ජෙම් එකකින් හදාගන්න පුළුවන්. ඉතින් එක ජෙම් එකක් කියන ලොකු ගාණක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට ඇටැක් 20 30ක් කරොත් ඔයගොල්ලන්ට අවම වශයෙන් යන්නේ ජෙම්ස් 20 30ක් වගේ තමයි. ඉතින් මේකට හරියන ඔයගොල්ලන්ට කප්සුත් ගොඩක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට හොඳ ලූට් එකක් ගන්න මේක උදව් ඕකේ. ඉතින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක like කරන්න. ඔයගොල්ලෝ ඉන්දාන්න යනකොට SL Geek කියන්නේ මේ වීඩියෝ share කරන්න සුපෝට් කරන්න එපා. ඒ විදිහට අපිට දිස්නේ SL Geek සමග Facebook page එක දාලා YouTube page එක subscribe කරලා අපිත් එක දෙන්න. මේ වීඩියෝ පස්සේ පෙන්නන social media like comment follow කරන්න මතක් කරනවා. මේ links මේ video description එකේ තියෙනවා. ඉතින් තවත් geek video හමුනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි SL Geek